Hi guys, welcome back to my YouTube channel. ඉතින් මාව දන්නේ නැති අය දැනගන්න මගේ නම තරි. ඉතින් එකතු වෙන මගේ YouTube channel එකත් එක්ක subscribe කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. මම මෙහි ඇවිල්ලා කොහොම හරි මම ගිහිල්ලා තියෙන පැය කමාර දෙක වගේ ගමන් ඒ වුණාට මම මෙහි ගිහිල්ලා නැහැ පැය 10ක් හරිද පැය 8කට තමයි මම ප්ලෑන් කරලා තිබ්බ හැබැයි මම ඔය වෙලේ උදේම ට්‍රේන් එකට ආවා 6:20ට විතර ඒ ට්‍රේන් එක පරක්කුයි ඉතින් මම ප්ලෑන් කරපු හැම ට්‍රේන් එකම ඊළඟට එක එක පරක්කු වෙන්න පටන් ගත්තා දැන් ඔය මම පළවෙනි එක බහැලා ඊළඟ එක එනකම් මොන හරි කටේ දාගත්තා මේ මට චිකන් බන් එකක් අරගත්තා මම ඒක කෑවා ඊට පස්සේ දෙවෙනි එක එන එක ඉතින් ඔය යන ගමන් ඉන්නේ ඊට පස්සේ මම කොහොම හරි ආයෙ පාරක් කන්න පටන් ගත්තා මං කන එකම තමයි වැඩිපුර කරන්න හැබැයි ඊට පස්සේ මම ඊළඟ ට්‍රේන් එකට නැක්කා ඒකේ මාරම ලස්සනයි ඔය හරිය කියන්නේ මට පොඩි නුවරඑළිය වයිබ් එකක් ආවා ඒ සිද්ධිය ඒ ටිකම නුවරඑළිය දැන් ඔය වෙද්දි මං ගොඩක්ම මේ ටයර්ඩ් වෙලා ඉන්නේ මං ප්ලෑන් කරපු කෝච්චිත් මට මිස් වෙලා ඊට පස්සේ ඔය මං කියවනවා මට අවුල් දැන් කියන්නේ මං මාව ගන්න මේ අංකල් එන වෙලාවත් පරක්කු වෙනවා ඊට පස්සේ ඔක්කොම එක එක පරක්කු වුණාන් පස්සේ එන අමාරුයි දැන් ඔය වෙද්දී මගේ මං ඔන්න මෙන්න පෙරපෙනි අනිත් ට්‍රේන් එකත් ගියා දැන් මන්ට තිබ්බ 5ක් 6ක් විතර මාරු වෙන්න ට්‍රේන් වලින් ඉතින් මොනවා කරන්නද ඊට පස්සේ ඔය විදියට ගියා ඔය දැන් අන්තිම එක ඊට පස්සේ මාව ගන්න අපේ තාත්තගේ යාළුවා රුවන්ත අංකල් ඇවිල්ලා හිටියා මට යාව හම්බුණා ඒ කියන්නේ ඉතින් බැසගමම රේල්වේ ස්ටේෂන් එක ළඟින්ම මාව ගන්න ඇවිල්ලා තිබ්බා ඉතින් ඊට පස්සේ අපි දෙන්න යනවා මං දවස් 3ක් ඉන්න ප්ලෑන් කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඔය පැය 10 කමාරු ගමනකින් පස්සේ මං රුවන්ත අංකල් හරිය යන්න ආවා ඉතින් ඔය විදියට අපි යන ගමන් වීඩියෝස් ගත්තා ඊට පස්සේ රුවන්ත අංකල්ලා ගෙදර ළඟම මුව වගේක් ඉන්නවා මං දැක්කම පැනලා දිව මොකෙද්ද මේ කියලා වගේ සීන් එකක් ගන්න මම යා රිජෙක්ට් කරා ඊට පස්සේ මං ආව ගමන් මට කන්න හම්බුණා කියන්නේ මට කාලෙකින් බත් පිස්සු වගේ මං දෙපාරක් බඩ පැලෙන්න කාලා නැගිට ගන්න බැරි වෙන්නම කෑවා ඒ තරම්ම රහයි ඊට පස්සේ මම මෙහෙ තියෙනවා ස්ටුට්ගාර්ට් වල ඔක්තෝබර් ෆෙස්ට් එක වගේම ෆෙස්ටිවල් එකක් එකේ නම කාස්ටර් වාසන් එතකොට ඒකේ අපි ඉඳලා ඉඳන් පැය භාගයක් විතර දුරින් තිබ්බේ මේක ඉතින් තනිකරම ඔක්තෝබර් ෆෙස්ට් එකට සමානයි කියලා තමයි මට යාළුවත් කිව්වේ මම ගියේ අංකල්ගේ වයිෆ් එක්ක එතකොට මට යත් එක්ක ගියන් පස්සේ අංකල්ට දරා වැඩක් තිබ්බා පුතාලා දෙන්නත් එක්කම මේ ඉතින් මායි ස්ටිෆි තමයි ගියේ එතකොට මට ඇත්ත එක ගිය එකෙන් ඇත්තටම ගොඩක් කල්චර් එක ගැන කියන්නේ මේකේ හිස්ටරි එක ගැන ඊට පස්සේ යාලා දින ෆ්‍රොක්ස් වල ඊට පස්සේ තියෙනවානේ ඒකේ ගැට ගහන පැත්තත් එක්ක සිංගර්ද මැරි කරලාද ඒ විදිහේම හිටම් එයාමට කියලා දුන්නා මෙතන මොන විදිහද යක්ද වෙන්නේ මේ කේක්ස් මොන විදිහද ඒ විදිහ ගොඩක් දේවල් ඉතින් මම ඇත්ත එක එන්ජොයි කරා ආයා එක හැමතැනම ඇවිද්දා අපි ගොඩක් වෙලා ඇවිද්දා මං ගොඩක් මහන්සි මට ඒතර එතනට ගියයින් පස්සේ ඒක නැති වුණා කොහොම හරි අපි ඔය මං ඉතින් අර පොඩි දන්නේ නැද්ද පොඩි මෝඩ පාට දාන වීඩියෝ අරගෙන අපි එතනට යද්දිත් 9 වගේ ඊට පස්සේ එතනින් එද්දි අපි 9 නෙමෙයි 8 වගේ ඊට පස්සේ එද්දි 10 මාර වගේ කොහොම හරි අපි පැය 2ක් විතර තමයි හිටියේ ඉතින් සාමාන්‍ය මේකට යන්නේ බොන්නනේ සාමාන්‍ය ඉතින් අපි බොන්නේ නැති නිසා ඉතින් ආයෙ ආවා මේකේ පාටි තිබ්බා ගොඩක් අය පාටි කරනවා ඇතුලේ මං ඉතින් එකට 16 18 වගේ වයස වලදී යන්න පුළුවන් ඊට අඩු වයසින් යන්න බැහැ ළමයි මට ඉතින් තාම 12ක් 13ක් වගේ නිසා මේ යන්න බෑ මං ඒ නිසා ගියේ නෑ මේ අහන් ඉන්න ගමන් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න like කරන්න comment කරන්න ඊට පස්සේ එයා මාව එක්කන් ගියා මාර රස මෙන්න මේවා ගන්න මං ඕකේ ගත්තා ෂොකෝ එකක් ඒක ස්ට්‍රෝබෙරි එකක් ඊට පස්සේ ඉතින් ඒක කන ගමන් ඉන්නේ ඔය මං ඉතින් ඔය විදිය බල හිටියා බලා සැනසෙමි වගේ මං කැමති නැහැ ඕවල යන්න මං බයයි එක විකාර තිබ්බා මං බයයි ඉතින් මං ඕවල යන්නේ නැහැ සපත්තු කෑලි විතරයි පේන්නේ මට නම් දැක්කහම තිරි වැටෙනවා ඕවල යන්න තියා හිතන්නවත් බෑ ඉතින් අපි ඔය බලලා කාලා එන්ජොයි කරලා
එන්න තමයි තියෙන්නේ. ඉතින් උතන ඉඳන් තියෙන්නේ ඉතින් මං එහෙ මෙහෙ යන්නේවා මං ගන්නේවා පොඩි පොඩි කෑලි. ඊට පස්සේ අපි එක පැත්තක බිය පැත්තක් තිබ්බා. ඒ පැත්තටත් ගියා අපි. ඊට පස්සේ ඔය ඒ පැත්ත මං හිතන්නේ. ඊට පස්සේ අපි ආයෙ එන ගමන් ඔය සෙල්ලම් කරන ඊට පස්සේ පොඩි හොර වගේ පොඩි සීන් එකක් තියෙන පැත්තකට ගියා. ඔතන තිබ්බා පොඩි අපි කිව්වොත් හොල්මන් ගුහාවක් වගේ. එහෙම එකක් තිබ්බා. ඉතින් ඒක ළඟත් මම ෆොටෝස් වගේක් ගත්තා. ඊට පස්සේ ආයි හොට් ඩොග්ස් වගේක් කෑවා. මේක මෙහෙ මේ කේක් එක මෙහෙ ෆෙස්ටිවල් එකටම හදපු කේක් එකක් කියලා. අපි එහෙකුත් අරගත්තා. ඉතින් මට මාර හැපි සතුටුයි. ඉතින් මං ඊළඟ vlog එකත් ගේන්නම් ඊළඟ දවසේ. එදා රෑ එනේවත් නැහැ. මට එහෙම්ම කායකේ නිින්ද ගිහිල්ලා බහිද්දි මාව ස්ටෙෆි ඇහැරවදී තමයි මම දන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා මගේ channel එක enjoy කරන්න ඇති කියලා. ඊට පස්සේ මේ fest එක මේවා ටික. ඉතින් thank you මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවට videos බලනවට. ඉතින් අනිත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු ඊළඟ දවසේ කරපු දේවල් කියපු දේවල් එක්ක. ඉතින් හැමෝම හොඳින් සතුටින් ඉන්න. Thank you for watching.